Hi guys. අද අපි ඇවිල්ලා ඉන්නේ කොහෙද? වේරිජයකට. මොනවද ඒකේ තියෙන්නේ? මොනවද ඒකේ ගන්න තියෙන්නේ? මොනවද තියෙන්නේ? හැමදේම අපි ඇතුළට ගිහලා පෙන්නන්නම් කතා කරන්නම්. අපි ඇතුළේදී හම්බෙමු. යමු. Ini hukum patok kau poli gas lagi, patok gas lagi. Ada ini kaki. මේකේ එන්ට්‍රන්ස් එකේ තියෙන ඒවා තමයි මේ තියෙන්නේ. Sana? Poli mana yang ada? Ini Komarika का स्वर्गයක් වගේ ගොඩක් තියෙනවා මෙතන මේක මේ පොකුරට හැදෙන කොමාරිකා එකක් ඒක හරිම ලස්සනයි මේ තව වර්ගයක් මේකේ පොකුරට හැදෙන්නේ නැති තනි ගහක් ලොකුට හැදෙන ගහක් ගොඩක් වර්ග තියෙනවා පොඩි පැල ලොකු පැල ඕන එකක් ගන්නවා gas satu hari dengan organ ini mah kita ni dia dengan ramai, maka mereka satu kali mungkin kali wahab gua bahennya ramai gas kita di ni hama gahak lah. මේක අර ලංකාවේ තියෙන්නේ මේ බාඳුර අන්න ඒ ගණයට අයිති වෙන ගහක් තමයි මේක. මේ tropical ගෙවල් ඇතුලේ හදන ගස් වර්ග. ලංකාවේ නම් ඕක කැලෙත් තියෙනවා මේවා. මෙහි ලොකු ගණන් වලට විකිනන ගස්. අපේ කැලෑවල හැදෙන ගස්. පේනවනේ. මෙහි හැදෙන ගස් జాතියක් මම නිතරම දකින ගස් జాතියක් මේක හරිම ලස්සනයි මේ
චූටි මල් වගේක් හැදෙන්නේ පතොක් මේ මොනවාද අක්කපාන කොලේ වගේ තමයි කොලේ තියෙන්නේ. මේ ලස්සන මල් జాතියක් හැදෙන ගහක් තමයි මේක. මේවල ඉතින් නම් ඇත්තටම දන්නේ නැහැ. ඒක මල්නේ අටදාගේ තියෙන්නේ. දැකලා පුරුදු ගහක් තියෙනවා. ඒවා ඉතින් මෙහි මල් පෝච්චි වල තමයි හැදෙන්නේ. මේවා ඉතින් හැදුනත් කෙසෙල්ලෙන්නේ වැඩන්නේ කෙසෙල්ලෙන්නේ. කෙසෙල්ලෙන කාලේට ගහ ඉවරයි. බලන්න අපේ රටේ වතු වලට කරදර වෙච්ච ගහ. ඒක මෙහි තියෙන තැන. මේ තදේ හරි. පේනවනේ මෙහි විකුණන්න තියෙන ගස්. නිදි කුඹා. එකක ගාන අපිට බලන්න ගාන පෙන්නන්න. යුරෝ 4.90යි. යුරෝ 4.90ක් ලංකාවේ 1700ක් 2000කට කිට්ටු ඔව් 1700ක් විතර වෙනවා චූටි පැලයක්. අපි ලංකාවේ උදුළු ගාලා දාන ගස්. මේකත් ලංකාවේ හැදෙන එකක් මට මතක විදියට. මේක නිදි කුඹ జాතිය නෙවෙයි මට මතකයි මේකත් හැදෙනවා ලංකාවේ. මෙතන තියෙන මේ සෙක්ෂන් එක ඇවිල්ලා මේ තෑගි දෙන්න හදපුවා. ගෙවල් වලට තෑගි දෙන්න හදපුවා තමයි මේ තියෙන්නේ. මේවත් ලංකාවේ ගොඩාක් දුරට තියෙනවා. බොන්සායි ක්‍රමයට හදපු ගස්. මේ ගස් අනිත් ගස් වලටත් වැඩිය ගණන් ගොඩක් ගණන්. බෝතල් ඇතුලේ හදපුවා තියෙනවා. ඔන්න බලන්න මේ ගහේ
විකුණන ගාන. මේ ගහ බොන්සයි ගහක්. බොන්සයි ගහ යුරෝ 96 90 100ක් කියලා දෙනකොට 35000 40000 36000ක් වගේ වෙනවා. රුපියල් 36000ක් විතර වටිනවා මේක පැලයක්. අනිත් ගස් වලට වැඩිය ගොඩාක් ගණන් මේකස්. මොකද මේවා බොන්සයි ක්‍රමයට හදලා තියෙන හින්දා තමයි මෙච්චර ගණන්. මේක ඒ වගේ දෙගුණක්. මේ ගහ ඔන්න බලන්න guys බොන්සයි ගහ මේකත් මේ ක්‍රමයට හදපු ගහක්. මේක ඇවිල්ලා යූරෝ 189ක්. ඒ කියන්නේ මේක ලංකාවේ මුදලින් රුපියල් 67000ක් වගේ. ඔව් 60000ක් විතර වෙනවා. මේ ඒරියා එක තනිකරම බොන්සයි වලට වෙන් වෙච්ච ඒරියා එකක් මේක. ඒ කියන්නේ ඒවා වවන්න අවශ්‍ය වෙන ඒ වලට අවශ්‍ය බෙහෙත් ඇක්සසරිස් එතකොට ඒවා තියන්න ඕන පොට් එතකොට මේ පොහොර જાතියේ ඒ ඔක්කොම තමයි මේ වයර් සනම් මනම් ඒ ඔක්කොම තමයි මෙතන තියෙන්නේ. ඒවට දාන ගල්ලනවා. ටික දවසකින් හෙලොවින් එනවනේ. මෙන්න දැන් මම මේගොල්ලෝ ලෑස්ති වෙලා තින්නේ ඒ වලට. මේ ඒරියා එක වෙන් වෙලා තියෙන්නේ හෙලොවින් වලට. යක්කුන්ගේ මූණු හොල්මන් මේ තවත් යකෙක් යනවා. අපේ මහත්තයාගේ ආසම සතා දැක්කව දුවනවා. වෙනසක් නැහැ දෙන්නගේ මූණ. වෙනසක් නැහැ. මං කිව්වේ guys ඕගොල්ලන්ට මේක ඇතුලේ ගස් වැල් වර්ග විතරක් නෙමෙයි ගෙවල් වලට අවශ්‍ය අනිත් දේවලුත් තියෙනවා. ඒ කියන්නේ ගාඩන් එකේ වැඩ කරන දේවල්ද ඊට පස්සේ මේ වගේ දේවල් එතකොට මේ පොඩි පොඩි ඕනමන්ට්ස් අනම්මනම් ඒවත් විකුණන්න. මේගොල්ලෝ ගස් වලටම ඒ කියන්නේ ගස් විකුණනම තැනක් විතරක්ම නෙමෙයි මේ බාස්කට් ಜಾති තව දේවල් තියෙනවා මම පෙන්නන්නම්කෝ අපිත් එක්ක දිගටම ඉන්නකෝ. මේ ඇවිල්ලා බොරු ගස්. ඒවත් තියෙනවා guys මේක විකුණන්න. ප්ලාස්ටික් ගස්. මේක නම් ඇත්තටම ප්ලාස්ටික් කියලා පේන්නේ නැති තරම්. ඒක නම් ඇත්ත ගහක් වගේ. ඒක ළඟටම ගියාට පස්සේ තමයි තේරෙන්නේ. ප්ලාස්ටික් කියලා. ඒක තේරෙන්නේම නෑ නේද? දැන් අපි ඔයගොල්ලෝ එක්ක යන්නේ මේකේ මල් වලින් අපි තු මල් බොකේ හරි ඊට පස්සේ අර මම උඩ පෙන්නන්න කියනවා. ඒවා වෙනම හදපු තැනක් තියෙනවා වෙනම තැනක්. ඒක එතන අපිට ගන්න පුළුවන් කන්වර්ට් ඒවා. තෑගි දෙන්න. මම ලක්ෂණ ගන්න පුළුවන් නේ. ඒගොල්ලෝ හදලා තිනවා. මේ ඇත්ත මල් guys හොඳේ. බෝඩර්ස් වලට හදනවා එහෙම නැත්නම් හදපුවත් ගන්න පුළුවන්. මං කිව්වේ මේගොල්ලෝ ඇවිල්ලා ගස් විකුණන කට්ටියක් නෙමෙයි. කියන්නේ ගෙවල් වලට අවශ්‍ය ගස් විකුණන අර විතරක්ම නෙමෙයි. මේ වගේ දේවලුත් මේගොල්ලන්ගේ තියෙනවා. බලන්න guys මේ මිරිස් වවනවා ලස්සනට. ඒක ලස්සනයි.
නත්තල් ගස්. මොකද වගේ තමයි. මේ තියෙන්නේ ටියුලිප් මල් වර්ග මෙහි. ඇට කියන්නේ මේ තියෙන්නේ අල තියෙන්නේ වල විකුණන. වවන්න පුළුවන්. ඒ කාලේ ලස්සනට හැදෙනවා. හැම ටියුලිප් වර්ගයක්ම මෙතන තියෙනවා. කැරට් එළවලු ಜಾති එළවලු වර්ග තමයි ඔක්කොම මෙතන තියෙන්නේ. අපිට ඇට වර්ගයෙන් කියනවා අවල ගන්න පුළුවන්. අපි මේ රස්නේ කාලේ ඉවරලා චිත්‍රකාලේ ඉවරලා රස්නේ පටන් ගන්නකොට අපිට පුළුවන් අපිට වෙනම හදාගෙන ගන්න මේක දෙන්නේ ඇට වර්ග තියෙනවා. ඒ අවශ්‍ය කාල සීමාවෙදී ඒවා දැම්මම පැල වෙනවා. ඒක හරියට සාතු කරාම ඒක පළදාම හම්බෙනවා. කන්න පුළුවන්. බෝන්චි ලුණු මෙහි පූසන්ට කන්න වෙනමත් කොළ වර්ගයක් තියෙනවා. මේ අපේ ලංකාවේ කුප්පමේනිය වගේ මේ පූසන්ට අවල කන්න දෙන ගස් జాතියක් තමයි මේ. ලුණු ගොඩක් වගේ තියෙනවා. ඔක්කොම මෙතන තියෙන ලුණු වර්ග සුදු ඒවා රතු ඒවා ඉංග්‍රීසි ඒවා මේ තියෙන්නේ හිටවන්න තියෙන ලුණු වර්ග. ලංකාවේ රතු ලුණු කන්නත් පුළුවන්. ඉතින් ඕන්න ඒකට අවශ්‍ය පස්තු මේ සුදු ලුණු මේ හිටවන්න තියෙනවා තමයි මේ තියෙන්නේ. ඒ උනාට ඉතින් කන්නත් පුළුවන් ඕන්න. මෙතන තියෙන්නේ ඇවිල්ලා මල් වර්ග වලට අවශ්‍ය ඇට ටික. මල් වර්ග ගොඩාක් තියෙනවා. වර්ග මෙහි තියෙන මිරිස් වල සැර තමයි මේකේ. මෙතන මේ ගහලා තියෙන මේ මිරිස් එකේ තියෙන සැර ලෙවල් එක. උපරිම සැර තියෙන මිරිස් තමයි මේකේ 2යි. මේකේ 5යි. මේ තියෙන මිරිස් වර්ග 3යි. මේක 2යි. මෙන්න තියෙන 3යි 2යි. මේ තියෙන මිරිස් වල හැඩය වෙනස්, රස වෙනස්, සැර වෙනස්, පාට වෙනස්. මික්ස් එකේ තියෙනවා. මොන එකක් පාට බලන්න පුළුවන්. තියෙන්නේ බෝන්චි වර්ග. ඔව්. එකක් තියෙනවා. එක වෙරයිටිස් තියෙනවා. මේකේ ගාඩන් එකේ වැඩ කරන වලටත් ඇක්සසරිස් තියෙනවා කියලා මේ තියෙන ඒවා. මේ වැඩ කරනකොට දාන සපත්තු. මේව කරපු බුදු පිළිමයක් තියෙනවා. යුරෝ 345යි. 345යි. ඔයගොල්ලෝ දැක්කනේ මේ අපි එක්කන් ආපු තැන අදලොත් තැන. අපිට ඔක්කොම බලන්න බැරි වුණාද? අද ඔක්කොම බලන්න බැරි වුණා. අපි තව එපිසෝඩ් එකකින් ඒ ටික අරන් එලා දෙන්න. අරන් දෙන්න. ඊට වඩා ලස්සනව තියෙනවා බලන්න.